අම්මත් එක කාලෙක ඈත ගමක ජීවත් වුණා. සූකිරි කියලා හරිම දුප්පත් ගෑනු ළමෙක්. සූකිරිගේ අම්මයි තාත්තයි පොල්ලතු වියලා තමයි ජීවත් වුනේ. ඉතින් සූකිරිලට එදා වේල හොයාගන්නත් හරිම අමාරුයි. අද නම් වැස්ස නතර වෙන පාටක් නෑ. කොහොමද අද මේ පොල්ලත ටික විකුණ ගන්නේ? නොයත් බෑ මංගලිකෝ. හාල් ටිකක් ගේන්නවත් අතේ සල්ලි නෑනේ. කෝ මංගලිකෝ කෙල්ල? අන්න නිදි. දැන් අවදි වුණාම කන්න දෙයක් තියනවද කෙල්ලට? උදේ පොල්ලත වහුලන්න ගියපු කෙතරි හුලං ඉස්කෝදු දෙකක් දුන්නා. මං ඒක ගෙනත් අරන් දෙව්වා. කෙල්ලට කන්න දෙන්න. පව් පොඩි එකී. හරියට කන්න දෙන්නවත් දෙයක් නෑනේ. ඔන්න තව ටිකකින් නැගිටලා බඩගිනි අම්මේ කියාගෙන අවුරුද්දත් ළඟයිනේ මංගලිකෝ. මෙදා පාර නම් මම හිතන් ඉන්නේ පොල් කඩන්න යන්න. නැත්නම් මේ පාරත් කෙල්ලට අවුරුදු නැති වෙනවා. අනේයෝ ඇඳුමක්වත් අරන් දෙන්න ඕනේ. ගිය අවුරුද්දෙත් හොඳට ඕම ඇඬුවා. මේ කිලින්ගේ පොඩි උන්ගේ ඇඳුම් දැකලා. තාම පොඩි දරුවෝනේ. අපේ නැති බැරිකම් ඒ දරුවන්ට තේරෙන්නේ නෑනේ. අනිත් එක අපේ කරුම ඒ දරුවෝ ගෙවන්න ඕන නෑනේ. මේ පාර මාත් පොල්ලතු ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕන. ඉස්සර වගේ දැන් පොල්ලතු විකිනෙන්නෙත් නෑනේ. කෙල්ලට කැවුම් ගෙඩියක් හරි වෙලා දෙන්න ඕනේ. ඒක නම් හොඳයි. අම්මේ මට බඩගිනි. අනේ මගේ සූකිරි නැගිට්ටද? කො එන්න බලන්න මෙහාට. අම්මේ මට බඩගිනි. හා ඉන්න මම මගේ දූට හුලං ඉස්කෝතුවක් දෙන්න. අනේ අම්මේ වත් නැද්ද? අනේ පුතේ දැනට උක කන්න. මන් මගේ දූට අම්මට කියලා අද රැයට බත් වියලා පරිප්පු හදලා කන්න දෙන්නම්කෝ. ඔහේ ඔය වැස්සම කොහේ යන්නද එළියට බැස්සේ? මෙහෙම ඉඳලා හරියන්නේ නෑ මංගලිකෝ. වැස්ස නතර වෙන පාටක් නෑ. මං යනවා මේ ටික විකුණගෙන එන්න. ඉතින් ඔන්න සූකිරිගේ තාත්තා වැස්සෙම පොල්ලතු මිටියත් අරගෙන නගරයට යන්න පිටත් වුණා. පොල්ලතු විකුණලා ලැබුණු සොච්චම් මුදලෙන් හාල් පරිප්පු අරගෙනමයි සූකිරිගේ තාත්තා ආයෙම ගෙදර ආවේ. දුවේ සූකිරි. ඇයි තාත්තේ? ඔන්න මම මගේ දුවට වියන් රෝල් ගෙනාවා. අම්මටත් දීලා කන්නකෝ. ෂා නියමයිනේ. මං හරිම ආසයි මේව කන්න. අම්මේ එන්නකෝ. ඇයි දරුවෝ මේ කෑ ගහන්නේ? මෙන්න අම්මේ. මේ කොහෙන්ද මේ? තාත්තා ගෙනාවේ අම්මේ. අම්මත් කන්නකෝ. මෙච්චර දේවල් අරගෙන ආවේ? සල්ලි ඇති වුණාද? ඔව්. හාල් පොල් පරිප්පු අරගෙන පොඩි ගාණක් ඉතුරු වුණා. දුව ආස නිසා මං වියන් රෝල් දෙකක් ගත්තා ඒ සල්ලි වල. ඔහෙටත් භාගයක්. මං ඕවට වැඩි ආස නෑ. ඔය දෙන්න කන්නකෝ. අම්මේ මේ සැරේ අවුරුද්දට අපි ඇඳුම් ගන්නවද? ඔව් මගේ පුතේ. මේ සැරේ මගේ දුවට ලස්සන ඇඳුමක් අරන් දෙන්නම්කෝ. ෂා නියමයිනේ. මටත් අලුත් ඇඳුමක් ලැබෙනවා. මම යාළුවෝ හැමෝටම කියනවා. එයාලට විතරක් නෙවෙයි මටත් ඇඳුම් ලැබෙනවා කියලා. අම්මේ ඇයි දරුවෝ? එතකොට අපි කැවුම් කෙසෙල් එහෙමත් හදනවද? ඔව් අපි මේ පාර කැවුම් හදමුකෝ. මන් මගේ දුවට ඔන්චිල්ලාවකුත් බැඳලා දෙන්නම්කෝ. මගේ හොඳ තාත්තා. මේ සැරේ නම් මට යාළුවන්ට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සූකිරි නම් හිටියේ අවුරුද්ද දවසේ Tamanට ලැබෙන දේවල් ගැන හිතලා හරිම සතුටින්. ඒත් සූකිරිගේ අම්මයි තාත්තයි හරියට මහන්සි වුණත් අවුරුදු සමරන්න තරමට සල්ලි හොයාගන්න නම් බැරි වුණා. ඉතින් වැඩිපුර ටිකක් සල්ලි හොයාගන්න ඕන නිසාම සූකිරිගේ තාත්තා ලොකු පොල් වතු වල පොල් කඩන්න ගියා. මෙහෙම ගියපු දවසක පොල් ගහකින් වැටලා සූකිරිගේ තාත්තගේ කකුල කැඩුනා.
තාත්තට හොඳ වෙයි නේද? ඔව් මගේ පුතේ. අපි තාත්තට බෙහෙත් පැන්දනේ. තාත්තා ඉක්මනට සනීප වෙයි. මගේ දූ දුක් නොවී ඉන්නකෝ. අනේ මංගලිකෝ දැන් කොහොමද අපි දරුවට ඇඳුමක්වත් අරගෙන දෙන්නේ? පව් කෙල්ල. කොච්චර ආසාවෙන් උට පැන පැන හිටියද? මේක නම් පුදුම කරුමයක්. අනේ මගේ දරුවට ආසාවට අවුරුද්ද සමරන්න නැති වුණානේ. ඔහේ ඔව හිතන්න එපා දැන්. මම මේ පොල් අතු ටික විකුණගෙන එන්නම්. ඒ සල්ලි එකතු කරලා හරි කෙල්ලට ඇඳුම් ගැල්ලක් අරගෙන දෙමුකෝ. සූකිරි පුතේ. ඇයි අම්මා? අම්මා මේ කොහේ යන්නද? පුතේ මම පොල් අතු ටික විකුණගෙන එන්න යනවා. ඔයා සූකිරි තාත්තා බලාගෙන පරිස්සමෙන් ඉන්න හොඳද? මම එනකන් කොහෙවත් යන්න එපා හොඳේ. ආ අම්මේ මං ඉන්නම්. අම්මා ගිහින් එන්නකෝ. ඉතින් ඔන්න සූකිරිගේ අම්මත් තාත්තා වගේම පොල්ලතු මිටියත් අරගෙන නගරයට යන්න පිටත් වුණා. නගරේ පුරාම ඇවිද්දත් කිසිම කෙනෙක් පොල්ලතු ගන්න තියා ඒ පැත්ත හැරිලවත් බැලුවේ නෑ. මොකද හැමෝම හිටියේ අවුරුද්දට ලේස්ති වෙන ගමන්. ඉතින් සූකිරිගේ අම්මා හරිම දුකින් ආයෙම ගෙදර ආවා. මොනවද මෙච්චර වෙලා කරේ? හොඳටම හවස් වෙලානේ. මෙච්චර වෙලා ඉඳලත් පොල් අතු ටික විකුණ ගන්න බැරි වුණානේ. ඉඳලා බැරිම තැන ගෙදර ආවේ. මොනවා? මේක නම් අපේ නරකම කාලයක්ද කොහෙද? දෙවියනේ පුදුම පවක් අපි කරලා තියෙන්නේ. පුතේ සූකිරි ටිකක් මෙහෙට එන්න. ඇයි අම්මේ? සූකිරි අම්මා දවස් ගාණක් පොල් අතු අරගෙන නගරයට ගියාට එකක්වත් විකුණ ගන්න බැරි වුණානේ පුතේ. තාත්තටත් තාම සනීප නෑනේ. මගේ පුතා අම්මලා එක්ක තරහ නෑ නේද? මෙදා සැරේ ඇඳුමක්වත් අරන් දෙන්න බැරි වුණාට. අනේ මං අම්මලා එක්ක තරහ නෑ. අපි ලබන සැරේ ගමුකෝ. ලස්සන ඇඳුම් ගොඩක්. අපි තාත්තව සනීප කරගමුකෝ අම්මී ඉක්මනට. ඉතින් සූකිරිගේ පුංචි හිත කොච්චර ලස්සනද කියලා හිතලා සූකිරිගේ අම්මට සතුටක් දැනුණා වගේම සූකිරිට අවුරුදු නැති වුණ එක ගැන අම්මා ගොඩක් දුක් වුණා. ඉතින් ඔන්න අවුරුදු දවසක් උදා වුණා. කොහාඳනවා රටින් සද්ද ඇහෙනවා. ඒත් ඉතින් සූකිරිගේ ගෙදර නම් වෙනද වගේමයි. ඉතින් සූකිරිගේ යාළුවා සෙල්ලම් කරන සද්දය ඇහිලා සූකිරිත් ඒ පැත්තට යනවා. සූකිරි කොයාගේ අලුත් ඇඳුම්? ඇයි ඒක ඇඳගෙන ආවේ නැත්තේ? මං ඇඳුම් ගත්තේ නෑ නුවන්. ඇයි අනේ? අපි හැමෝම ගත්තනේ. අපේ තාත්තා ලෙඩ වෙලානේ. ඉතින් අපිට අවුරුදු නෑ. ඉතින් ඔයාලා කියමු හැදුවෙත් නැද්ද? අනේ නෑ සඳුනි. අපේ අම්මට පොල් අතු විකුණ ගන්න බැරි වුණානේ. මොනවා? ඉන්නකෝ මං ඔයාට කියමු ගෙඩියක් ගෙනත් දෙන්න. මෙන්න ඔයා මේක කන්න. මම මේක ගෙදර ගිහින් කන්නම් සඳුනේ. ඉතින් සූකිරි සඳුනේ දීපු කැවුම් ගෙඩියත් අරගෙන හරිම සතුටින් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ යන අතරමඟදී බිම වැටිලා ඉන්න ආච්චි කෙනෙක් සූකිරි දකිනවා. ආච්චි ඇයි ඔයා මේ බිම වැටිලා කො නැගිටින්න? අනේ පුතේ මට කන්න දෙයක් දෙන්න. කන්න දෙයක්? ආච්චිට බඩගිනිද? අනේ ඕ පුතේ මට ගොඩක් බඩගිනි. මම දවස් ගානකින් මොනවත් කාලා නෑ. අනේ පුතේ මට කන්න දෙයක් දෙන්න ළමයෝ. ඔයාට පිං. මල් ළඟ කන්න දෙයක් නෑනේ ආච්චි.
ඔය මොනවද ඔය දරුවගේ අතේ තියෙන්නේ? මේ මගේ යාළුවා දීපු කැවුම් ගෙඩියක්. ආච්චි මේක කන්නකෝ. ඔය දරුවට බොහොම පිං. මගේ බඩගින්න නිව්වට. මං යන්නම් ආච්චි. අම්මා මං එනකම් බලාගෙන ඇති. ඔය දරුවා මගේ බඩගින්න නිවපු නිසා මං ඔය දරුවට මෙන්න මේ පොත දෙන්නම්. පොතක්? මට මොකටද ආච්චි පොතක්? ඔය දරුවා මේ පොත අරගෙන ගිහින් ඔය දරුවට ඕන හැම දෙයක්ම මේ පොතේ යන්න. ඒ හැම දෙයක්ම ඔය දරුවට අනිවාර්යෙන්ම ලැබෙයි. ඔන්න ඉතින් සූකිරි මේ ආච්චි දීපු පොතත් අරගෙන ආයෙම ගෙදර යන්න පිටත් වුණා. ඇයි දරුවෝ යා පරක්කුනේ? මොනවද මෙච්චර වෙලා කරේ? අම්මේ මං සඳනිලා එක සෙල්ලම් කරා. මොකද්ද යත්තේ? මේ පොත මට මගදී ආච්චි කෙනෙක් දුන්නේ අම්මේ. ආහා. දැන් ওই පොත පැත්තකින් තියලා ගිහින් ඇඟ හොද ගන්න. අන්න මං කොස්තම්බල ඇති. ඇඟ හොදන් ඇවිත් බඩ පිරෙන්න කන්නකෝ. කෝදුව ආවද? ඔව්වන්න ඇඟ හොදන්න ගියා. පව් කෙල්ල. අද අවුරුද්ද දවසේවත් කිසි විශේෂ දෙයක් නෑනේ මේ දරුවට. අනික් දරුවෝ ඉන්න විදිහ දැක්කම දුක ඇති. අනිත් ළමයි ලස්සන ඇඳුම් ඇඳලා හරි සතුටෙන් ඉද්දි මගේ කෙල්ල විතරක් පරණ කඩමාළු එල්ලගෙන ඉන්නවා. අම්මේ කෝ දැන් ඇඟ හොදගෙන ආවද? දුවේ කෑවද ඔයා? කෑව තාත්තේ මට කියන්න බැරි වුණානේ අම්මේ. මං සෙල්ලම් කරන්න ගියාම සඳනි මට කැවුම් ගෙඩියක් දුන්නා. අනේ මගේ දුව කෑවද? නෑ අම්මේ. අනේ ඇයි පුතේ? මං එද්දි ආච්චි කෙනෙක් බඩගින්නේ වැටලා හිටියා. එයාට කන්න දෙයක් ඉල්ලුවා. ඉතින් මං ඒ ආච්චිට ඒක දුන්නා. අනේ හොඳ වැඩක් නේ කරලා තියෙන්නේ මගේ දුව. අර පොත ඊට පස්සේ ආච්චි මට දුන්නේ. මොන පොතද පුතේ? මේ පොත. මේකේ අපිට ඕන දෙයක් ලියන්න කිව්වා තාත්තේ. ඒ හැමදේම අපිට ලැබෙනවා කිව්වා. ඔන්න ඉතින් සූකිරි අම්මටයි තාත්තටයි විස්තරේ කියලා මුලින්ම තාත්තගේ කකුල සනීප වෙන්න කියලා ලිව්වා. ඉතින් තාත්තට සනීප වුණාට පස්සේ කෑම බීම සූකිරිට ඕන හැමදේම දවස ගාන ලිව්වා. ඉතින් සූකිරිගේ හොඳ ගුණ වලට මේ පොත ලැබුණ නිසාම සූකිරිට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් සූකිරි අම්මයි තාත්තයි එක්ක හරිම සතුටින් ජීවත් වුණා.